ගීමායට ලන්ච් එක ගන්න ආවා. ඉතින් අපි අද ඕඩර් කරේ සීෆුඩ් නූඩල්ස් එකක්. ඒකේ නම නම් මට කොරියන් නමක් මොකද නම? අකිසොබා. අකිසොබා කියන නමින් තමයි මෙන්න මේ ඩිෂ් එක හඳුන්වන්නේ. මේ ඩිෂ් එකට එන්නේ මේ වගේ බිත්තරයක් එනවා. මම පේනවද පේන්නේ නැද්ද? බිත්තරේකුයි ඉස්සෝ එනවා. ඊට පස්සේ දැල්ලෝ ඔක්කොම එනවා. මේ විදිහට ඊට පස්සේ මෙන්න මේ වගේ සුප් එකක් එනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ අමු මිරිස් කරල් දෙක තුනක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ නා රාබු. අපි කාලා බලමු රසයිද කියන එක. ඊව සුප් එක බලමු. සුප් එක නිකන් ලංකාවේ සුප් එකක් වගේ තමයි. ඒක වෙනස්ම රසයක්. ඒක රසයි. මොණුවෙන් හදලාද කියලා මම දන්නේ නැහැ. නමුත් සුප් එක රසයි. ඊට පස්සේ අපි දැන් නූඩල්ස් එකේ රස බලමු. බිත්තරයක් තියෙනවා එකක්. පොඩක් හොට් කරලා. කාලා බලමු රස කොහොමද කියලා. දුන්දාන සැරයි නූඩල්ස් එකකුත් කාලා බලමු. රසයි සැරයි දෙකම තියෙනවා. මේ ඩිෂ් එක හදලා තියෙනවා කැරට් දාලා තියෙනවා. ඊට පස්සේ ලීස් දාලා තියෙනවා. දැල්ලෝ ඉන්නවා, අයිසෝ ඉන්නවා. ඒ වගේ ඔක්කොම දාපු ඩිෂ් එකක් මේක. හැබැයි ගොඩක් සැරට තමයි තියෙන්නේ. හරිම රසයි. මේ තියෙන්නේ රාබු. රාබු තම්බල කමුදුම රස. මිරිස්. මේව මොනවා හරි ලංකාවේ වගේ විනාකිරි වගේ දෙයක ඔබලා තමයි ගෙනත් තියලා දෙන්නේ. ඔය කියන්නේ ඒ වගේ රසක් එන්නේ. මේක නම් ගොඩක් ස්පයිසි නූඩල් එකක්. මම කනවා අපේ අක්කා බඩගිනි තියලා. ඉතින් යාළුවනේ තවත් ලස්සන වීඩියෝ එකක් අපි ඉක්මනට හමු වෙමු. Wow! Kamu deh kadang.